මේ තමයි මම මේ දවස්වල ඩුබායි ඉඳගෙන ලංකාවේ කරන්න යන අලුත්ම වැඩේ. ඉතින් ප්ලෑන් කරා හිතුවා මම කරන ජොබ් එකත් එක්ක රෙස්ටුරන්ට් එකක් ඕපන් කරන්න ලංකාවේ. ඉතින් මේ දවස්වල මගේ ගමේම මම රෙස්ටුරන්ට් එකක් හදාගෙන යන ගමන් තියෙන්නේ. ඉතින් ලොකු අත්දැකීමක් වුණා, ගොඩක් වැරදිත් වුණා. ඇත්තටම ලොකු මුදලකුත් සමහරක් වෙලාවට අපතේ ගියා. මම කියන්නේ මෙහෙම අපි සාමාන්‍යයෙන් වැඩක් කරද්දී රිස්ක් එකක් ගන්න ඕන. ඒ වගේම වැරදීම් වෙනවා. ඒව හදාගෙන අලුත් විදියකට අපි වැඩ කරොත් ඒ වැඩේ අතාරින්න නැතුව දිගට මල්ලගෙන හිටියොත් මොන බාධකාවක් අපිට ජය ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා තමයි මම මේ වීඩියෝ එක ඔයාලට පෙන්නන්නේ. ඔයාලට පේනවා ඇති මම මේ ගහක් තියෙනවා. ඒ ගහ කපන්න නැතුව වහලා ගහන්න ගිහලා එතන ලොකු අමාරුවක වැටුණා. ඉතින් ඊට පස්සේ අන්තිමට ගහත් කපන්න වුණා. මේ පොඩි වියදමකුත් මට අමතරව දරන්න වුණා. වහින දවස් වලට එහෙම වතුර බේරෙන්න ගත්ත, වහන්න බැලුවා කොහෙත් තමයි ඉතින් හදාගන්න බැරි වුණා. මේ පොලිකාබනේට් රූෆ් එකක් කරපු නිසා සමහරක් වෙලාවට ප්‍රශ්න ඇති වෙනවා. මොකද අර ලී වේලෙන නිසා මේ පොලිකාබනේට් ෂීට් ඇද ගහනවා. ඉතින් ඒවට වහින දවස් වලට වතුර පිරিলা වතුර ඒ ජොයින්ට් වලින් එහෙම බේරෙන්නත් ගත්තා. ඉතින් මොනවා කරන්නද ලොකු අත්දැකීමකුත් නැති නිසා ඉතින් පොඩි වෙනසක් කරන්නත් එක්ක ඇත්තට මම මෙහෙම වහලා ගහන්න හිතුවේ පොලිකාබනේට් ෂීට් දාලා. ඇත්තට මේකේ අමුතුම වයිබ් එකක් තියෙනවා. මොකද ටුවරිස්ට්ලාත් ෆොරිනර්ස් ගෙස්ලාත් ඉතින් කැමති මේ වගේ ට්‍රොපිකල් වයිබ් එකක් තියෙනවනේ. ඉතින් අලුත් වෙනසක් කරන්න හිතාගෙන කරපු දෙයින් ගොඩක් දේවල් ඉගෙන ගත්ත. වැරදුනා තමයි. ඉතින් මම වැඩේ ඇතෑරියේ නෑ. ආපහු වැරදීම් ටික හදාගෙන මේ වැඩේ කරගෙන ගියා දිගටම. දැන් ඔයාලට මේ පේන්නේ මම කරපු වැරදි ඔක්කොම හදාගත්තට පස්සේ මගේ රෙස්ටුරන්ට් එකේ වහලා පේන විදිය. ඉතින් ලොකු කට්ටක් කෑව මේ තත්ත්වයට ගන්න. රෙස්ටුරන්ට් එකේ ඉතුරු වැඩ ටිකත් අනිවාර්යයෙන් මම ඔයාලට අරගෙන එන්නම්. මේ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. සුබ දවසක්.